මේ වන විට රටවල් 50කට ආසන්න සංඛ්‍යාවකින් අපිට විවිධාකාරයේ උදව් උපකාර කරමින් සිටිනවා. විශේෂයෙන්ම ඉන්දියාව ගැන අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි. ඉන්දියාව මේ සිද්ධිය සිද්ධ වෙන මොහොතේ සිටම අපිට විශාල දායකත්වයක් ලබා දෙන උදව් උපකාර කරමින් ඉන්න ඔවුන්ගේ නෞකා ගුවන් යානා තවම අපිට විශාල ශක්තියක් ලබා දෙනවා අපේ මේ යම් මෙහෙයුම් සඳහාත් ඒ වගේම තමයි ආධාර බෙදා දීමේ වැඩපිළිවෙලටත්. ඒ අතර රටවල් 50ක ඒක මම හිතන්නේ විශාල ප්‍රමාණයක් රටවල් 50කට ආසන්න සංඛ්‍යාවක්. දැන් හැබැයි මේ ආණ්ඩුව පත් වෙනකොට බලයට එනකොට බොහෝ විට චෝදනා කෙල්ල උනේ මේ NPP ආවොත් නම් ඉතින් ඔය සමාජවාදී රටවල් කීපයකින් තමයි සපෝට් එකක් එන්නේ. එතනින් එහාට නම් ඉතින් කිසිම සහයෝගයක් ගන්න හම්බෙන්නේ නැහැ මේ ආණ්ඩුවට සහ මේ රටට කියන කාරණේ. දැන් මෙතනදී පැහැදිලිව පේන්න තියෙන දෙයක් අපි නොහිතපු රටවල් පවා අපිට උදව් උපකාර කරන්න පෙළඹිලා ඉන්නේ ඔබතුමන්ලා රැකගත්ත විශ්වාසය නිසා. ඔවුන්ට ලොකු විශ්වාසයක් ඇති වෙලා තියෙනවා මේ රට පිළිබඳව නැත්තම් කරප්ෂන් එක පැත්තෙන් තමයි අපි කප් ගහලා හිටියේ. එවැනි තත්වයක් තුල මේ ලෝකය අපි කෙරෙහි තබාගත්ත විශ්වාසය ඔබතුමන්ලා ඇති කරගත්ත විශ්වාසය මේ ආධාර පැමිණීම මේ කරන උදව් උපකාර හරහා යම්කිසි විදිහකට පළුදු වුණොත් එය මහා විශාල විනාශයක් වෙන්න පුළුවන් මීට පෙර තිබුණු සුනාමි අත්දැකීම් එක ගන්නකොට ඔබතුමන්ලා මේ විශ්වාසය රකින්න ලෑස්තිද? ඒ සඳහා මොන වැඩපිළිවෙලක් තියෙනවද ඔබතුමන්ලා? ඇත්තටම මේ ආපදාව සිදු වෙන 27 වෙනිදා 28 වෙනිදා දවල් වෙනකොටම අගමැතිතුමියත් මමත් අපේ ලංකාවේ සියලුම තානාපති මහත්මීන් මහ කොමසාරිස්වරුන්ව අග්‍රාමාත්‍ය කාර්යාලයට කැඳෙව්වා. ඒ සාකච්ඡාවට සහභාගී වෙන්න බැරි තානාපතිවරුන්ට අපි Zoom තාක්ෂණය හරහා සහභාගී වෙන්න ඉඩ ප්‍රස්තාව සැලසුවා. දිල්ලිවල තියෙනවා අපේ රට නියෝජනය කරන තවත් තානාපති කාර්යාල කීපයක්. ඒත් අපි Zoom සම්බන්ධ කරගත්තා. ඒ සියලු දෙනාම සම්බන්ධ කරගෙන පහුවදාම සිද්ධිය වෙච්ච දවසට පහුවදාම අපි ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කළා. වහාම අපිට මේ ආපදා තත්ත්වයට මැදිහත් වෙන්න ජාත්‍යන්තර සහයෝගය ඉල්ලා සිටියා. අපිට ඉක්මනින් විදේශ මැදිහත් වීම ලබා දෙන්න කියලා. ඒ වෙනකොටත් ඇත්තටම මේ සිද්ධිය වෙලා පැය 6ක් යනකොට ඉන්දියාව මම කතා කරා ඉන්දියානු මහ කොමසාරිස්තුමාත් එක්ක. එතුමා පැය 6ක් ඇතුළත ඒ රෙස්කියු හෙලිකොප්ටර්ස් මගින් අපේ කණ්ඩායම මුදව ගන්න මැදිහත් වෙන බව ඒ වෙලාවෙම අපිට දැනුම් දුන්නා. අර සාකච්ඡාවටත් කලින් ඇත්තටම ඉන්දියාවත් එක්ක දුරකථනයෙන් කතා බහ කරගෙන WhatsApp message වලින් එකඟතාවයකට ආවා ලබා දෙන්න පුළුවන් සහන පිළිබඳව. එදාම අපි ඒ රාජතාන්ත්‍රිකයන් සමග පැවතුණු සාකච්ඡාවේදී මේ විපතටපත් ජනතාව මුදවා ගැනීම සඳහා අවශ්‍ය කරන දේවල් ලබා දෙන්න කියලා කිව්වා. ඉතින් අපි ඉක්මනින් මැදිහත් වෙලා ලයිස්තුවක් හැදුවා මොනවද අත්‍යවශ්‍ය දේවල් කියලා. ඒ වෙලාවේ අපි ඉල්ලුවේ බෝට්ටු ඊළඟට ලයිෆ් ජැකට් මොකද ඒ වෙලාවේ තිබුණේ ඒ අවශ්‍යතාවය. ජීවිත බේරා ගැනීම මෙහි. අපි ලයිස්තුවක් හදලා සියලුම රාජතාන්ත්‍රිකයන්ට බෙදා හැරියා. ඒ වගේම අපි ගිණුම් කීපයක් මුදල් අමාත්‍යාංශයෙන් ලබා ගත්තා. ගිණුම් 6ක් ලංකා බැංකුවේ එක ගිණුමක් ඕනෑම මුදල් වර්ගයකින් මුදල් දාන්න පුළුවන්. ඒ වගේම තමන් ඉන්න රටේ ඕස්ට්‍රේලියාවේ නම් ඕස්ට්‍රේලියානු ඩොලර් වලින් සල්ලි වන්න පුළුවන් account එකක්. ඒ විදිහට විවිධ රටවල් වලට ඒ තමන් ඉන්න රටේ සල්ලි වලින් එවන්න පුළුවන් විදිහට ඒ වෙනකොට තිබිච්ච account කීපයකුත් අපි නිවේදනය කරලා දැනුම් දුන්නා සියලුම රටවල් වලට. වහාම ඉක්මනින් අපිට ඒකට උදව් කරන්න කියලා. ඉතින් කියන්නත් සන්තෝෂයි. පැය කීපයක් යනකොට හෝරා කීපයක් යනකොට අර රෙස්කියු හෙලිකොප්ටර්ස් ගිහිල්ලා අපේ අය මුදව ගන්න මැදිහත් වුණා. ඉන්දියාව පළමුවෙන්ම මැදිහත් වුණා. ඊළඟට ඒ වෙනකොටත් පාකිස්තානයේ හෙලිකොප්ටරයක් තිබුණා. පාකිස්තාන නැවක් අපේ ලංකාවේ ඒ වෙලාවට 75 වෙනි නාවික හමුදාවේ ඒ සංවත්සරයේ ඉන්දියන් නෞකාව වික්‍රාන්ත නෞකාව මම හිතන්නේ INH ඒකේ තිබුණා හෙලිකොප්ටර් දෙකක්. පාකිස්තාන එකේ තිබුණා එකක්. ඒ තුන ඉක්මනින් මැදිහත් වුණා. අපේ එයාර්ෆෝස් එක අපේ ත්‍රිවිධ හමුදාව නාවික හමුදාව එයාර්ෆෝස් එක මේ පාබල හමුදාව තුනමත් සනිකෝම ඒ වෙනකොටත් මැදිහත් වෙලා තිබුණා. බෝට් වලින් මැදිහත් වුණා, චොපර් වලින් මැදිහත් වුණා. ඉතින් ඒ ඔපරේෂන් එක ඇත්තටම සිද්ධ වුණා. එතෙන් සිට මේ දක්වා හැම රටක්ම වගේ ලෝකේ හැම රටක්ම වගේ තම තමන්ට පුළුවන් ආකාරයට විවිධ ආකාරයට මූල්‍යමය උදව් ආධාර කරා, ඊළඟට ද්‍රව්‍යමය උදව් කරා, වෛද්‍ය කණ්ඩායම් එව්වා, ඊළඟට බෙහෙත් හේත් අපිට එව්වා, බඩු භාණ්ඩ එව්වා, හාල් එව්වා, පිටි එව්වා, විවිධ ආකාර තවමත් එවුණා. අදත් පාකිස්තානෙන් නැවක් ආවා. ඉතින් රටවල් කියන්න ගියොත් ඉන්දියාව, පාකිස්තානය, චීනය, දකුණු ආසියාවේ සියලුම රටවල්, නේපාලය ඇත්තටම ගත්තොත් ඒ රටවල්
යම් අමාරු තත්යකින් දැද්දි ඉන්දුනීසියාව පවා මේ වෙලාවේ ඉන්දුනීසියාව පවා ඒ කියන්නේ ඉන්දුනීසියාවෙත් ඊට වඩා බරපතල තත්ත්වයක් තියෙන. එහෙම තියෙද්දිත් අපිට උදව් කරා අපේ ලංකාවේ සියලුම තානාපතිවරු ඒ අයගේ පෞද්ගලික ධනය පරිත්‍යාග කරා. මේක මම හිතන්නේ කවදාකවත් මම දන්න ඉතිහාසයේ සිද්ධ වෙලා තිබුණ නැහැ. ඒ රටෙන් ආධාර දෙනවා විතරක් නෙමෙයි. ඒ තානාපතිවරු මහ කොමසාරිස්වරු තමන්ගේ පෞද්ගලික ධනෙ පරිත්‍යාග කරලා අර මුදලක් හදලා අපිට ලබා දුන්නා. ඉතින් අද වෙනකොට විශාල වශයෙන් අපිට ජාත්‍යන්තර උදව්පකාර ලැබුණා, ලැබෙමින් පවතිනවා, තවත් ලැබෙමින් පවතිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ නියෝජිත මහත්මයා ඔහු ඇත්තටම නිව්යෝක් වල හිටියේ. ඔහු ඒ එන්න තිබිච්ච දිනයත් වෙනස් කරගෙන කලින්ම ආවා. එහෙන් දැද්දිම සාකච්ඡා කළා ඩොලර් මිලියන 4.5ක හදිසි සහන ආධාර ලබා දෙන්න අනුමත කරගෙන තිබුණා. ඒ වගේම ඔහු ලංකාවේ ඉඳගෙන සියලුම සමාජික රටවලින් ඉල්ලීමක් කරා මේ හදිසි සහන සඳහා සියලුම රටවල සහයෝගය ලබා දෙන්න කියලා. අපි ශනිකව රාජ්‍ය සිවිල් සංවිධාන ව්‍යාපාරික කණ්ඩායම් එසිලු දෙනා ජනාධිපතිතුමත් මැදිහත් වෙලා එකතු කරලා ඒ අයගේ උදව්පකාර අපි ඉල්ලා සිටියා. මේ සිද්ධිය වෙච්ච ගමන් ඔබ කිව්වා වගේම ලෝකේ හැම රටක්ම වගේ Tamanට පුළුවන් ආකාරයෙන් අපිට උදව් කරා. ඉතින් ඒ ගැන මම විශාල වශයෙන් අගය කරනවා සියලු දෙනාගේම ජාත්‍යන්තර සොලිඩරිටි එක සහයෝගීත්වය ප්‍රකාශ කිරීම පිළිබඳව එකෙන් අපිට පැහැදිලි ඔප්පු වුණා අපි ලෝක ඉස්සරහ තනි වෙලා නැහැ. අපිට දෙන ද්‍රව්‍යමය මේ මූල්‍යමය ආධාරය ද්‍රව්‍යමය ආධාරයට වඩා ඔවුන් අපිත් එක්ක අත්වැල් මැදගෙන අපිත් එක්ක ඉන්නවයි කියන පණවිඩය තුළ ලොකු හයියක් අපි ශ්‍රී ලාංකීය ජාතියට ලබා දුන්නා. විදේශගත ශ්‍රී ලාංකිකයෝ හැම රටකම ඉන්න ශ්‍රී ලාංකික ප්‍රජාව පක්ෂ පාට ජාති ආගම් ભેදයකින් තොරව ඒ රටවල වෙනම සංවිධානය වෙලා මූල්‍යමය ආධාර කරා අපි ඒ බැංකු ගිණුම් එයට හඳුන්වා දුන්නා. හැම තානාපති කාර්යාලයක මහ කොමසාරිස් කාර්යාලයට අපි දැනුම් දුන්නා. මෙහෙට සල්ලි දාන්න බැරි අයට ඒ තියෙන account එකට සල්ලි දාන්න ඒකටත් අපි ඉඩපස්තාව හැදුවා. ඒ වගේම බඩමුට්ටු එකතු කරලා අපිට එවනවා. ඒ අයටත් විශේෂ ස්තුතියක් කරන්න ඕන. තවමත් ඒ විවිධ දේවල් උදව් උපකාර කරමින් තියෙනවා.